කුල මහා පෙරිඳු බලෙන් නිදුක් නිරෝගී වේවා. සෝරි මුනිතු මහිමින් से सरकार, दूली से
දෙහිඔවිට පිරිවෙන සහ දෙහිඔවිට බෞද්ධ මධ්‍යස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සමන්සිරි වීරසිංහ මහත්මයාට ප්‍රාදේශීය සභාවේ ගරු උපසභාපති නන්දන සමරවීර මහත්මයාට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය සිතාරා වික්‍රමරත්න මහත්මියට පොලිස් ස්ථානාධිපතිතුමන් ප්‍රසන්න සමරසේකර මහත්මයාට ඒ වගේම ඉංජිනේරු නිලන්ත විමලරත්න මහත්මයාට මානෙල් වෛද්‍ය මානෙල් විමලරත්න මහත්මියට වැලිවත්ත ස්ට්‍රීට් හවුස් මහින්ද වැලිවත්ත මහත්මයාට ලකී ලර්නර්ස් අධිපතිතුමන් රුවන්වැල්ල ෆැමිලි සුපර් අමරජීව වීරසිංහ ඒ වගේම බෝන්ලි දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයේ චිත්‍ර උපදේශක දයානන්ද විතාරණ මහත්මයාට අල්විස් මහත්මයා මනෝව මහත්මයා යටියන්තොට සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජනය කරමින් පැමිණි නෙළුම් මහත්මිය දැරණියගල සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජනය කරමින් පැමිණි ඉන්දික සම්පත්මයා ඇහැලියගොඩ සංස්කෘතික මධ්‍යස්ථානයේ කුමාර මහත්මයා වෙළඳ සංගමේ හිටපු සභාපති ඊළඟ ගුණසිංහ මහත්මයා වෙළඳ සංගමේ නව සභාපති එච්.ආර්. පද්මසිරි මහත්මයා වෙළඳ සංගමේ භාණ්ඩාගාරික අමිත හර්ෂණ පෙරේරා මහත්මයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීතුමිය දේවිකා මදසිංහ ඒ වගේම මේ ස්ථානය අපට ලබා දීම පිළිබඳව ලංකා බැංකු කළමනාකාරතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට හදවතින් ස්තුති කළ යුතුයි. ඒ වගේම සංස්කෘතික මධ්‍යස්ථානයේ බහර නිලධාරීතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂ ස්තුතියක් පුද කළ යුතුයි. ඒ වගේම ප්‍රතිභා ප්‍රභා කලා සංගමයේ සමාජිකාවන් විශාරද තිලක් ශ්‍රී මහත්මයා ගුවන්විදුලි ගායන ශිල්පිනී අප්සරා නිශාන්ති ජයරත්න මහත්මිය සුරංග වීරසිංහ මහත්මයා නිලන්ත විජේවර්ධන මහත්මිය ජයන්ත රංජිත් මහත්මයා නිල්මිනි ස්වර්ණා මහත්මිය ඒ වගේම ප්‍රියලාල් කටුකිතුල මහත්මයා ඒ වගේම කුසුම් සිරි මහත්මයා නිල්මිනි ස්වර්ණා මහත්මිය
මට නම් තව අමතක වෙලක් දන්නේ පොඩ්ඩක් මතක් කරන්න සහෝදරයා. ඉතින් කියන්න අමතක වුණා නම් ඒක සමාවෙලිනා විජේසිරි බස්නාගොඩ මහත්මයා. ඉතින් අපුරු ගායනාවන් සමග විශේෂයෙන් මතක් කරන්න දුවා මේ ස්ථානය. ඒ වගේම මෙතන විශේෂ කර්තව්‍යයක් කරනවා පසෙකට වී පසුබිම සිට මේ සියල්ල රූගත කරමින් අපේ සරණ ටීවී චානක සමරතුංග මගේ ආදරණීය සහෝදරයා ඔබටත් බොහොමත්ම ස්තුතියි. තවත් ඉදිරියේදී මෙවැනි කාර්යයන් කටයුතු ඉෂ්ට සිද්ධ කිරීමට හැකියාව ශක්තිය ධෛර්යය අපේ මධ්‍යස්ථාන භාර නිලධාරීතුමියට ලැබේවා. ඒ වගේම එක රාශි වෙලා එකමුතු වෙලා මේ වැඩට සහයෝගය දීපු සෑම ගුරු භවතෙකුටම සෑම දරුවෙකුටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ තිලක් මල්ලි පස්සෙකට වෙලා ඉන්නවා. තිලක් මල්ලිට බෙහෙවින්ම ස්තුතියි. අපේ උප සභාපතිතුමන් ඒ වගේම අතුල බුද්ධික මහතා මට නම් අමතක නැත්තම් මට වෙනම ලිස්ට් එකක් ලියා ගන්න බැරි වුණා. සමාවෙන් නම් කියන්න බැරි වුණා. අතුල බුද්ධික මහත්මයා මේ කාර්ය සඳහා රුපියල් 10000ක මුදලක් පෞද්ගලික පරිත්‍යාග කරලා තිබුණා. ඒක විශේෂයෙන් මතක් කරන්න කිව්වා. අපේ උපසභාපතිතුමා සුදත් වීරසිංහ මහත්මයා, ඒ වගේම අපේ සභාපති ප්‍රදීප් අජී මහත්මයා, භාණ්ඩාගාරිකතුමිය නිලන්ති මහත්මිය, ඒ වගේමයි ස්ටුඩියෝ වලින් අපේ ලේකම්තුමිය කලා සංසදයේ විශාල මෙහෙයක් කරන දිල්රුක්සි මහත්මිය, එතුමියට ඒ වගේම ස්ටුඩියෝන්ට වෙන්න ඕන. එස්.පී. තිලකරත්න මහත්මයා මෙතන ගායනා නොකලත් මට නිරන්තරයෙන් ශක්තිය ධෛර්යය ලබා දුන්නා. මට කතා කරලා ඒ සෑම දිනකටම ස්තුතිවන්ත වෙනවා. අමතක වෙලා ඇති සමහරක් විට නම් එහෙම වුණොත් මට සමා වෙන්න කියලා සමා භජනය කරමින් අද මේ කටයුතු නිමාවට පත් කරනවා. බොහොමත්ම ආදරේ ස්තුතියි සෑම දෙනාටම. සුබ පොසොන් මංගල්‍යයක් වේවා. ඒ වගේම සුබ දවසක් සුබ රාත්‍රියක් වේවා. ස්තුතියි.